හයි යාළුවනේ අපි මම බෝඩි මේ ඉන්නේ දැන් දවල්ට කන්න මොනවරි හැමදාම බත් කන්නේ. ඒකින්ද මට හැමදාම බත් කාලේ පායලා හින්දා මොනවරි වෙනසකට යන්න තුන. ඒකින්ද මම ගත්තා අද තීරණය කරගත්තා සෑන්ඩ්විච් එකක් හදන්න. අඩුම වියදමකින් මේ තියෙන්නේ සොසේජස් විතර එක්ස්ට්‍රා දුණු කිරි දෙකක් තියෙනවා තව තක්කාලි. මේ වලින් අඩුම වියදමින් රසම රස සෑන්ඩ්විච් එකක් හදලා ගමු. හරිද? ඉතින් අපි ලුණු ටික කපාගෙන ලුණුයි තක්කාලි ටික. මේක පිටි වල කපාගෙන ඉස්සෙල්ලා කපාගෙන ඉන්න ගින්නවා. හරි. එහෙනම් ලුණු ටික කපාගත්තා. මෙන්න මෙහෙම කපාගන්න. මෙහෙම කපුවම ලස්සනයි. මේකේ කපාගන්න. ලස්සනයි. මම කපන විදිය නම් වීඩියෝ ගන්න බැලුවා. මොකද මම විතරනේ ඉන්නේ. මේ ආකාරයට තක්කාලි. ලුණු ටික කපාගත්තා. දැන් අපි තක්කාලි වලට ඉතින් තක්කාලිත් මේ ආකාරයටම කපාගෙන පෙන්නන්න. එහෙනම් අපේ තක්කාලි ටිකත් මේ ආකාරයට කපාගත්තා. ඊළඟට මේ දෙක හරි. දැන් අපිට තියෙන්නේ පාන් එක. පාන් එක මේම දාන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේව දැම්මම සෑන්ඩ්විච් එක හිටියද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි පාන් එක චුට්ටක් ටෝස්ට් කරලා. හරි ඉතින් මේක කපාගෙන. හරි මෙහෙම හිතුණා. පාන් එක ටෝස්ට් කරන්න කලින් අපි සොසේජස් ටික හදාගමු. අපි ළඟ සොසේජස් ටිකක් තියෙනවා. සොසේජස් ටික හදාගමු. මම ඔයාලට වදින ආකාරය කියන්නම්. සොසේජස් ටිකයි අපි පිටතර ටිකයි බෙදලා ගමු අපි. හරි. හරි. මේ සොසේජස් ටික කැලේට කපාගන්න. මත දැන් එකට දාද්දි ලොකුවට දාන්න බෑ. අපි පොඩි කැලේට කපාගන්න. අපේ සූටි චුට්ටක් සොසේජස් ටික දාගන්න ගන්නට. පුටුත් ගන්න. ආරා. දැන් ඊළඟට අපි මේකට එකතු කරනවා. මේකට එකතු කරනවා. අපිට දාන්න තියෙනවා ගම්බි පොඩ්ඩක් යම්මා හොදගමු. ඊළඟ අපේ තාත්තියලිතේ මුගුතෙන් දෙල්ල වැඩ. අපි තෙල් ටිකක් දාගන්න. රත්තරන් ආරමු තෙල් එකනේ. අපි දාගමු ටික. මේක දැන් මේක ටිකක් බෙද ගන්න වෙනවා. මොකද මේක සොසේජස් ටික රත් වෙනකම් පොඩ්ඩක් බෙදගන්න. ඒක වහල්තිය මෙයාට ෂේප් එකේ මේ බෙදෙන්නයි. සෙට් එකට යන්න. හරි එහෙනම් අපි අප්ලා බලමු.
බැදුනට පස්සේ අපිට තියෙනවා ඔම්ලට් ටික දාන්න. මේක ටක් ගාලා කරගත්තා. ඒ කියන්නේ හොටෙල් එකක ඉඳන් විනාඩි 20කින් වගේ කරගත්තා. ඒක අපි බස්ම ගන්න ඕනේ නැහැ. අපි අතික රටවල් වුණාම බස්මයි අපි පාවිච්චි කරන්නේ. ඒ වෙනුවට තමයි අපි මේ සොසේ මේ එක ආහාර වර්ග අර්ථද බලන්න. බැදෙන්නවා. sausages අම්බත් හොඳ නෑ. sausages ටික දැන් හරි. මේක බාගම්ම. ready omelette ටික දාගන්න. ටික දාගන්න. ගම්මිරි කුඩු මොයි ටික ගන්න. omelette එක දාගන්න. කොහොමද ඒක බං ඇති? omelette එක දැන් ගම්බේ කුඩු ටිකක් දාන්න. හැදෙනවා ටික ටිකක් හදාගත්තා. ඔක්කොම හදාගත්තා. එන ඔම්ලට් ටික අපි හදාගන්නවා. ඒ ඔම්ලට් එකයි සොසේජස් එකයි අපි හදාගෙන ඉවරයි. හරිද? දැන් ඊළඟට අපිට තියෙන පාන් ටික පොඩ්ඩක් ටෝස්ට් කරගන්න. අපි තාච්චිය පාවිච්චි පොඩ්ඩක් කරගලා ගත්තා නම් පාන් එක හරි. ඊළඟ මේ වැඩේට බහිමුනේ. Ikan pan boleh ikan kelan ada puncaknya. Ay, que no aparece
වගේ ඒක හරි වගේ තව එක Atari. Parikshamine 81st. Akan chuta pityanu kaalena. टिकट करेगा makan dibayar udah makan lebaran ini mah garam sayangnya kalau itu काम करेगा අපි හදාගත්ත බටු ටික වන්තෝස් ටික ජස්ට් කම්ප්ලීට් එකයි ඊට පස්සේ තක්කා මදි වුණු හරි ඉස්සෙල්ලාම අපි තියාගන්න පාම් පෙත්ත ඔන්න හිතන්න ඉස්සෙල්ලාම මොනවද පාවිච්චි කරන්නේ we got test try to
ඔයාලට ඕන විදිහට මේ ලේයර් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මස් තියනවා ඌරු මස් ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාලට ලේයර් එක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට පිටි දෙකක් තියලා ඊට පස්සේ වස්නවා ලුණු සලලි සැන්ඩ්විච් එක හරි එහෙනම් යාළුවෝ පේනවනේ ඒ වගේ දෙක තුනක් කතා කරමු හරි යාළුවනේ ඉතින් අපේ පේනවනේ නොසැතිනේ අනගන් ඉවසිල්ලක් කරනවා yes කොක් එකත් එක්ක නිකන් ගිල්ලෙන්න බයි